எந்த ஒரு ஏடிஎம்மையும் பயன்படுத்துங்கள், தங்க நாணயங்களை வெல்லுங்கள். රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධ විශාල ප්‍රශ්නයක් අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා. මෙරටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් දැන් නැහැ. අනිකුත් ගැටුම් නැහැ. නමුත් පාතාලේ අතරේ ගැටුම් තියෙනවා. මොකද මේ පාතාලේ එක දවසින් දෙකෙන් බිහි වෙච්ච එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ දේශපාලන විසින් පෝෂණය කරලා ඇති කරපු පාතාලයක් තියෙනවා. දැන් මේ පාතාලේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනකොට පාතාලේ අතර ගැටුම් උග්‍ර වෙලා තියෙනවා. අනිත් එක පාතාලයත් එක්ක අර සම්බන්ධ නියුන් සහෝදරෙක් වගේ ඉන්නවා මේ රටේ විෂමද්‍රව්‍ය. අනිත් එක ඉන්නවා පාතාලේ තව සහෝදරෙක් තමයි පැවතුණු දූෂිත දේශපාලනය. ඒ දේශපාලනට තැනක් නැති වෙනකොට, ඒ දේශපාලනේ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට පාතාලේ පැවැත්මත් දුර්වල වෙනවා. එතකොට ඒ කට්ටිය තියෙන දේවල් බෙදා හදා ගන්න සටනක නිරත වෙන ආකාරයක් අපිට පේනවා. ඉතින් ඒ වගේ වෙනකොට තමයි මේ සිදුවීම් වෙන්නේ. කොහොම වුණත් අපිට කියන්න වෙන්නේ පාතාලයත් කුඩුත් අවසන් ගමනේ යමින් තිබෙන බව කියන්න වෙනවා. දූෂිත දේශපාලනේ නියුන් සහෝදරුන් දෙපළක් අවසන් ගමනේ අවසන් අධීරයේ ඉන්නවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.